යවන්න එපා හාමුදුරනේ කවදාවත් ගිහියෙක් ගබඩා කාමරයකට යමු. ඇයි? එළියට ඇවිල්ලා කියනවා කිරිපිටි ගොඩ ගහලාලු. මේ සාසනික දේවල් දිහා බලලා හූල්ලන්න එපා කවදාවත්. ඔය වෙනදනේ මේ ලැබෙන්නේ හාමුදුරුවන්ටම නෙමෙයි. මේ බුදු හාමුදුරුවන්ට ලැබෙන දේවල්, ශාසනයට ලැබෙන දේවල්. ඒවා නවත්තන්න වළක්වන්න පුළුවන්. රුවන්වැලි සෑයේ දවසට කිරි ආහාර ට්‍රැක්ටර් කීයක් විසිකනවද? කීයක් අයින් කරනවද? ඒ ලැබීම නවත්තන්න පුළුවන්ද? අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරපු උත්තමයෙකුගේ ශ්‍රාවකයන්ට ලැබෙන්නේ